මල්ලි ඔය කට කතා ලියනවා නේද? ඔව් අක්කේ. ඔයාට පුළුවන් ද මගේ කතාවත් ලියලා දෙන්න? හොරි අක්ක ඔය කියන දෙයක් මේ ලියලා දෙන්නම්. මේ ඇගේ කතෝයි. ඇයි නමින් අනුපෙම් නම් මේ විසින් දෙමින් ලද. මල්ලි ඇත්තටම කිව්වත් අනිත් කෙල්ල වගේම මට ආදරදී අනිත් අසිරණුණු කෙනෙක්. ඇත්තටම කවුවත් ආදර නිසා මේ ආරක්ෂා කරන ඉදෙබ් මගේ වටිනාමද එය වෙනුවෙන් මේ පූජා කළා. මේ මෝඩියේදී දන්නේ ඒත් මට එයාව ඕන නිසා ඒ දේවල් මේ දෙන්නේ. මේ කතාව මේ විදියට ආරම්භ කරන්නම්. ඇත්තටම කිව්වත් මට එයාව හම්බ වුණේ අහම්බකින් වගේ. අහම්බයක් කිව්වට එයාව මට සිටි කලේ මගේ යාළුවක්. මුලදී මේ යංක මත වගේ ඉදියට ඇත්තටම මම එයාට ආදර කළේ පස්සේ මම එයාට ඒ ගැන කිව්වා. ඒ දොස්තරක් මන්ත්‍රවරයෙකුගේ පුතක් එයාගේ නම් සෙහින. ඒ මත් එක්ක යාළුවා උන්ට ඒ වැඩ ගොඩක් හිරවෙලා ඉදී එයාගේ තාත්තාගේ වැඩක් එක්ක. ඒක නිසා මත් එක්ක කතා කරන්නවත් එයට වෙලාවක් තිබෙන්නේ. ඒත් මේ කියා වෙලත් එයත් එක්ක කතා බහ කරා. ඒත් දවසක් මේ නොහිතපු දෙයක් එයා මගෙන් ඉල්ලුවා. ඒ තමයි එයාට මාව එයාගම කරගන්න ඕන කියලා. ඒත් මේ ඒකට අකමැති වුණ මොකද මේ කෙල්ලක් නිසා. ඒක නිසා එයා මාව මගේ හරෙන්ඩ ගත්ත කල මැසේජ් අඩු වුණා. ඒත් දවසක් එයා මට කිව්වේ අපි මේ සම්බන්ධ නැවතමා කියලා. එතකොට මට ඔව් එක්සම එකට දවස් තනයි. ඒත් මේ කොහොමද මේ සම්බන්ධ නවත්තන්න ඇත්තටම මම එයාට ආදර කළා. මේ ඇඩුව ඒත් වැඩක් වුණ නෑ එයා මාව දාලා ගියා. ඒත් දවසක් එයා මගේ පෙරණ ලෙසට එකේ ඉන්න අක්ක කෙනෙකුට WhatsApp මෙසේජ් එකක් දාලා කවුද මේ කියලා අහලා. ඒ අක්ක කියලා මේ අනුපැම නොගේගේ අක්ක කෙනෙක් කියලා. ඊට පස්සේ ඒ අක්ක කියලා මම එයාට ගොඩක් ආදරේ ඒක නිසා එයාව තන් කරන්න එපා කියලා තේරුම් කරලා දීලා. එතකොට මම එක්සම ලියලා ඉවරයි. ඊට පස්සේ එයා ආයෙත් මේ ළඟට ආවා. ඒ ඇවිදනත් එයට ඕන උන් මගේ වටිනාම්දී උදරගන්න. ඒත් එදා මේ දෙපාරක් නොහත් ඒද එයට මේ පූජා කලේ මට එයාව නැති කරගන්න බැරි නිසායි. මම හිතන්නේ එදා මේ මොඩ තීරණයක් ගන්න ඇත්ත. ඒත් ආදර ළඟද කල්ලෝ අපේ ගොඩක් අසරණේ. ඒ දවස්වල එයාගේ තාත්තා කසන් ගහලා අන්තටම හදලා තිබුණා. එයාට තැබුව බයක් එක පවා තාත්තා විකුණලා මේ දේ නිසා. ඉතින් මම එයාට සල්ලි පවා දුන්නා. මොකද මට සල්ලි ගොඩක් නෑ ඒත් එහමන් තියයි. ඒ සල්ලි පොලියට පව දැන්ඩ පටන් ගත්තේ ඒවට උදව් කළත් මේ. ඒත් ආයෙත් ඒ ඉස්සර වගේ මත් එක්ක කතා බොහෝ අඩුව ඉවසල බේරීම තැන්ම එයට බන්න පොඩ වෙලාවකවත් මේ වෙනුවෙන් දැන්ඩ බැරද කියලා අන්තිමේදී ඒ ආයමත් මේ දෙයාලගිය එකයි වන. දවසක් මම එයාගේ යාළුවෙකුට මැසේජ් කරලා කිව්ව හැමදැම. කියලා කොහොම හරි එයාට තේරුම් කරලා දැන්ඩ කියලා. ඒ වගේම මගේ යාළුවන්ට කිව්වේ එයාලා කතා කරද්දී එයාලට මෙය බැනව හොඳටම. දවසක් මට නිසබන් යන එකෙන් ආවේ. මේ එදාට පහි වෙනද එයාට මැසේජ් එකක් දාලා කිව්වේ මට මගේ සතුට බදාගන්න ඔයාව ඕනු රත්තරන්. අහපු ඔයට මේ ඕන වුණත් එන්න කියලා ඒ තව ගොඩක් දේවල් කියලා ඒ මැසේජ් එකක් දැම්ම ඒත් ඒ සෙරම එය බැලුව විතරයි රූපේ නෑ. මේ ආයම මැසේජ් එකක් දාලා කව්ව යනවද නැතනි මගේ සතුට අරන් අහපු ඔය එනවද කියලා. ඊට පස්සේ එයා කිව්වේ හරි ආයෙත් එන්නම් හැබැයි. මට කරදර කරන්න බෑ කියලා. ඊට පස්සේ එයා මාව අනුබලක කළා. ඊට පස්සේ එයා මගෙන් ඇහුව අරක් ගැන කටද කිව්වා කියලා. මේ දන්නවා එයා ඒක දැනගත්තත් ආයෙත් මාව දාලා යනවා කියලා ඒක නිසා මේ කව්ව කටවත් කිව්වේ නෑ කියලා. අදට සතියයි අපි දෙන්න හම්බ වුණා. හිනේ උන් කතා බහ කළා. ඊට පස්සේ එදාට පොහොන්ද එයා මට මැසේජ් එකක් දාලා තිබ්බ අරක් ගැන කටද කිව්වා කියලා. ඌ මට සේරම මැසේජ් පෙන්නවා මට ලැජ්ජයි කියලා. මේ අයියට කව්ව තේරුම් කරලා දෙන්න කියලා විතරයි. ඒත් අපේ යාළුවුන් ගමනම මේ අයියට මැසේජ් එකක් දාලා කිව්වා. අරග ගැන කියන්න එපා අපි දැන් යාළුවෝ. එය දැනගත්ත ආයෙම මාව දාලා යයි කියලා. ඒත් ඒ අයියා සේරම මැසේජ් එයාට පෙන්නලා. එයා ආයෙම මේව බලක කළා. අනේ මැද මට හිත ගන්න බෑ. අද මේ නොහැඩුවේ ඉන්නවා මුකුත් නොකිය. ඇත්තටම කිව්වත් මම එයාට මගේ පෙනටත් වැඩ ආදර කළා. එයාට නැති කල මේ සකිතයක් වුණා. ඒත් මට එයාව දාලා යන්න බෑ ඒත් එයා කොහොමද දෙන්න මාව දාලා ගියේ මටත් ගන්න බෑ. එයා ඉල්ලන හැමදේම දුලත්. අනේ මැද මට හිත ගන්න බෑ. මේ එක දවසක් හේනේ වුණත් මාසි ගානක් අඩනවා. ඇත්තටම මේ පෙන්ටත් වැඩ ආදර කරනවා එයාට ඇත්තටම මට එයාව ඕන. මොකද එයා නැති වුණත් මට අනාගතයක් නෑ. මොකද දවසක් එනවා මේ ගෙදර අය ඉස්සරහ අසුරුන් වෙන එදාට මට දැන් උත්තරයක් නෑ එයාට. ඇත්තටම මේ පෙන්ටත් වැඩ ආදර කාලට එයාට යන්න හිත හදන එය යන්න යනවා. ඒත් එයාට ලැජ්ජාව මම ඒ දේවල් කියපු එකට. එයාට මම ඒ හැමදාම කරනකොට ලැජ්ජාවක් නෑ. එයාට කොන්ද පණ තියෙන පිරිමේකිනුම් කියන්නේ ඕන මේ ආදර කාලේ එයාව දාලා යන්න නෙවෙයි කියලා.
ඔය කැමතිනම් ලියන්න තවගෙන ළමයකට ආදර්ශයක් දෙන්න ආදර නිසා හැමදේම පරිත්‍යාග කරන්න එපා කියලා. මේ එලවල වලට අරන් පසු. මේ පරියාවට කම්පස් එකකට දාලා තියෙන්නේ. මේ සෙකන්ඩ් සර්කල් රසල්ට එනකන් ඉන්න. ඉතින් මල්ලියේ කොච්චර ඉගෙන ගත්ත කොල්ලක් වුණත් ආදරදී හොරි මෝඩයා. මේ අදටත් බලන් ඉන්නවා එයා එනකන්. එයා එයද නැද්ද දන්නේ ඒත් මේ බලන් ඉනවා. මෝ ඒ අක්කගේ කතාවේ. ඇත්තටම ආදර ඉස්සරහා කොල්ල උබලා හරි මෝඩේ. මොකද අවන්කාව ආදරය කරන එක උබලාගේ රෙදි ගලවන්න බලන්න. ගල්වෙච් රෙදිත් අන්දනවා ඇරෙන්ඩි මොකද හරි හැමුන් කෙල්ලකින් කෙසදු බෙදුනිකුන් තමන්ගේ කල්ලව මුලික වගේ ආරක්ෂා කරන්න හරි වෙන්ඩ ඕනි. අර කතාවක් තියෙනෙ. කෙල්ලෙක් මොන දෙයක් කරලා ආවත් හදල ගොට ගත්තම් ඒ හැම දෙම ඉවරයි කියලා. ඒත් කෙල්ලන්ට එහෙම නෑ. විදුරුවක් බදනොත් ආයි හදන්ඩ ලිස නෑ. අන්න ඒ වගේ තම ජීවිතය යම් තුනකද වර්ධනත් හදාගණ්ඩ ලිස නෑ. කෙල්ලන් දෙපරක් හිතපන් ආදර ඉස්සරහ රෙදි ගලවල ආදරේ පෙන්නේ එකද හරි ආදරේ නැත්තම් ආදරේ වෙනුවෙන් ගලවෙච්ච රෙදිත් අන්දන තීන්දුව තියෙන්නේ හරි ආදර කියලා. කෙල්ලොත් ටිකක් හිතපන්. මොකද අපි පැයකට දෙකකට කෙල්ලකගෙන් හොයින් සප් නිසා ඒ කෙල්ලගේ මුළු ජීවිත කලම වෙනස් වෙන්න පුළුවන්. පොඩ්ඩක් හිතපන් ඔබටත් නාගයක් අක්කෙන් ඉන්නව නම් ඒකට ඒ දේ වුණත් ඔබට මොකද්ද දෙන්නන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔබේ තාත්තා කුන් දවසට ඔබ දුවට ඒ වගේ දෙයක් වුණත් ඔබට මොකද්ද හිතෙන්නේ කියලා. දෙයක් කරන්න කලින් 100,000 පාරක් හිතපන් පොඩ්ඩක් මොකද වරදනත් වැරදුනුමයි. ආයි හිරි ගස්සගෙන්ඩ අමාරුයි කියලා. ඉතින් අක්කම ඔයාගේ කතාව ලිව්වේ ලස්සනේද කියන්න දුන්නේ. ඒත් ඔය වටින්ඩ එපා. ඔයට විඩියෝ දේවල් උන් කෙල්ල ජීවිත ජයරන් සතුටින් ජීවත් වෙනවා හොඳ පවුල ජීවිතයකුත් එක. ඔය හොඳට ඉගෙන ගන්නඩි හොඳ තුනකට එන්න මේ දී නිසා ජීවිතනවත් ඔයාගේ හානිවලනවත් වටිනඩ එපා. ඉදිරියටම යන්න වරදින්නේ. ඔයාට බදු සෙරණිය. ඔයාගේ හැම හිමයක්ම ඉෂ්ට වෙන්ඩි කියලා පරතන කරනවා.